Welcome to my channel. ආයුබෝවන් හැමෝටම. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරට වගේම ගමනකට වුණත් අඳින්න පුළුවන් ලස්සන පහසු සැහැල්ලු කලිසමක් මහගන්න ආකාරය. හරිම පහසුවෙන් වගේම ඉක්මනින්ම මේ කලිසම මහගන්න පුළුවන්. 60 පළල රෙදි මීටරයකින් උනත් අපිට මේ කලිසම මහගන්න පුළුවන්. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඉහළින් නඟා භාගයක් ලකුණු කරමින් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගත් රේඛාවෙන් ඉහළට මම අඟල් 1මාරක් අතහරිමින් කරු උස ලකුණු කරගන්නවා. මම මේ අඟල් 1මාර අතහැරගන්නේ ඉන්නට බෙල්ට් එකක් යොදා ගන්න නිසා. ඔයාලට බෙල්ට් එක අවශ්‍ය මහතට එම ප්‍රමාණය අතහැර ගන්න පුළුවන්. එම අඟල් 1මාරේ ප්‍රමාණයම මම ඉහළට අතහරිමින් උකුල දක්වා උස මම ලකුණු කරගන්නවා. එම ලකුණු කරගත් ලක්ෂ හරහා මම තිරස් රේඛා ඇඳ ගන්නවා. ඊළඟට මම උකුල රේඛාවේ උකුළු වට මිනුම 4න් බෙදාගෙන අඟලක් එකතු කළ මිනුම ලකුණු කරගන්නවා. එම ප්‍රමාණය මම කරු රේඛාවේ ලකුණු කරගන්නවා. දැන් මම එම ලක්ෂ දෙක හරහා ඉහළ ඇඳගත් රේඛාව දක්වා සිරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මම කරු රේඛාවේ ඉදිරියට අඟල් 2ක් ලකුණු කරමින් එම ලකුණු කරගත් ලක්ෂය කරු රේඛාවත් උකුල රේඛාවත් අතර ලක්ෂයකට මේ විදිහට කරුවේ හැඩය මම ඇඳ ගන්නවා. ඊළඟට මම ඉනවට මිනුම 4න් බෙදාගෙන අඟලක් එකතු කළ මිනුම මේ විදිහට ඉහළ රේඛාවේ ඇඳගත් සිරස් රේඛාවේ සිට වම් අත පැත්තට ලකුණු කරගෙන උකුල රේඛාව දක්වා එම රේඛාව හැඩ කරමින් ඇඳ ගන්නවා. ඊළඟට මම ඉන රේඛාවේ හරි මැද ලක්ෂය ලකුණු කරගෙන එම රේඛාවේ සිට පහළ කකුල යට වාටිය දක්වා එම රේඛාව පහළට සිරස් රේඛාවක් විදිහට ඇඳ ගන්නවා. මේ විදිහට ලකුණු කරමින් හරි මැද සොයාගෙන පහළ කකුල යට වාටිය දක්වාම මම මේ රේඛාව දිගු කරගන්නවා. මම අඟල් 1මාරක් ඉහළට අතහරිමින් පහළට කකුල සම්පූර්ණ උස මම ලකුණු කරගන්නවා. එම ලකුණු කරගත් ලක්ෂ හරහා මම තිරස් රේඛා ඇඳ ගන්නවා. දැන් මම ඉහළ ඉන දෙකෙන් බෙදූ ලක්ෂයේ සිට පහළට මේ විදිහට කකුල යට වාටිය දක්වාම මම එම සිරස් රේඛාව ඇඳ ගන්නවා. ඇඳගත් සිරස් රේඛාවේ සිට දෙපසට ඔයාලට අවශ්‍ය කකුල අග වට ප්‍රමාණය දෙකින් බෙදාගෙන එම ප්‍රමාණයට අඟලක් එකතු කළ ප්‍රමාණය නැවත දෙකෙන් බෙදාගෙන මේ විදිහට එම සිරස් රේඛාවේ සිට දෙපසට ලකුණු කරගන්නවා. දැන් මම කරුවේ සිට පහළ යට වාටිය ලකුණු කරගත් ලක්ෂය දක්වා මේ විදිහට හැඩ කරලා කකුල ඇඳ ගන්නවා ඉන්සීම් එක. ඊළඟට මම අවුට් සීම් එක පැත්තෙන් කරුවේ රේඛාවේ සිට පහළට හැඩ කරමින් ඇඳ ගන්නවා. කකුල වට ප්‍රමාණය ලකුණු කරගත් ලක්ෂයට මේ විදිහට හැඩ කරමින් ලකුණු කරගන්නවා. ඊළඟට මම අවුට් සීම් එක පැත්තෙන් යට පාටියේ සිට ඉහළට අඟල් භාගයක් ලකුණු කරමින් යට කකුල වට රේඛාව හැඩ කරමින් ඇඳ ගන්නවා. දැන් මම පිටුපස් පළුවත් මෙම පතුරේ මෙහෙම ඇඳ ගන්නවා. ඒ සඳහා මම කරු රේඛාවේ ඉදිරියට අඟල් 2ක් ලකුණු කරමින් කරුව හැඩ කරමින් මේ විදිහට ඇඳ ගන්නවා. කුල රේඛාවට තරමක් පහළ ලක්ෂයකට ලකුණු කරමින් මේ විදිහට කරුව හැඩ කරමින් ඇඳ ගන්නවා. ඊළඟට මම කරුවට මදක් පහළින් අඟලක් පමණ ඉදිරිපස ඉන්සීම් එකේ සිට ඉදිරියට ලකුණු කරගන්නවා. එසේ ලකුණු කරමින් මම පිටුපස ඉන්සීම් එක ඇඳ ගන්නවා. කරුව දක්වාම ඇඳ ගන්න. ඊළඟට මම ඉදිරිපස ඉන්සීම් එක මැන ගන්නවා.
මට 25.5ක් එනවා. එම ප්‍රමාණයම මම මේ විදිහට ඉදිරියට පිටිපස පළුවේ ඉන්සීම් එකේ තබා ගනිමින් ඉහළට මම ලකුණු කරගන්නවා. මට පොඩි වැඩිවීමක් එනවා. එම ප්‍රමාණය මම මේ විදිහට ලකුණු කරමින් නැවත කරුව හැඩ කරමින් ඇඳ ගන්නවා. දැන් මම ඇඳගත් පතුරම කපා ගන්නවා. මම මුලින්ම පිටිපස පළුව සකස් කරගන්නවා. ඒ සඳහා මම අවුට් සීම් එකේ හැඩයටම ඉදිරියට අඟල් 3 බැගින් මම ලකුණු කරගන්නවා. අවුට් සීම් එකේ හැඩයට මේ අඟල් 3 ප්‍රමාණය ඉදිරියට අරගෙන ඒ හැඩයටම අපි පිටිපස පළුවේ අවුට් සීම් එක කපා ගන්නවා. කකුලේ යට වාටිය දක්වා මෙම අඟල් 3 ප්‍රමාණය තබාගෙන කපා ගන්න. අපි පතරමේදී අඟල් 1/2ක් ඉහළට අතහැරිය යන බෙල්ට් එක සඳහා දැන් මගේ පිටිපස පළුව සඳහා මම එම ප්‍රමාණය තියාගෙනම කපා ගන්නවා. ඒ සඳහා මම 1/2 ප්‍රමාණය මින් දෙගුණයක් සහ තවත් අඟල් භාගයක් එකතු කරනවා. මෙන්න මේ ඇඳගත් රේඛාවේ සිට ගන්නවා නම් නැත්නම් මේ පතුරුමේ සිටම අඟල් භාගය වැඩිපුර තබාගත් ප්‍රමාණයේ ඉඳන්ම ගන්නවා නම් අඟල් 1/2 ප්‍රමාණයෙන් දෙගුණයක් තබාගෙන රෙදි කොටසේ ඉහළ ඉන කොටස කපා ගන්න. ඒ වගේම ඉන්සීම් එක සාමාන්‍ය පරිදි මේ විදිහටම කපා ගන්නවා. මේ විදිහට මම පිටිපස පළුව කපාගෙන තියෙනවා. දැන් මම ඇඳගත් පතරමේ පිටිපස පළුවට අදාළ කොටස් ටික කපා ඉවත් කරගෙන ඉදිරිපස පළුව සකස් කර ගන්නවා. දැන් මම රෙදි කොටස් දෙකට නවාගෙන ඉදිරිපස පළුව මේ විදිහට තියාගෙන ඒ හැඩයටම ඉදිරිපස පළුව කපා ගන්නවා. ඊළඟට මම ඉදිරිපස බෙල්ට් එක සඳහා කොටසක් කපා ගන්නවා. ඒ සඳහා මම මේ විදිහට දෙකට නවාගත්ත රෙදි කොටසක ඉනවට 4න් බෙදූ ප්‍රමාණයට අඟලක් එකතු කළ ප්‍රමාණය මේ විදිහට නැම්මේ සිට ඉදිරියට ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගෙන පළල වශයෙන් අඟල් 1/2 බැගින් 2ක් සහ තවත් අමතර අඟලක් එකතු කරගන්නවා. එතකොට 1/2 අඟල් 3ක් සහ තවත් අඟලක් සමග අඟල් 4ක් පළල විදියට මම එකතු කරගන්නවා බෙල්ට් එකේ පළල සඳහා. මුලින්ම මම පිටුපස කරුව සහ ඉදිරිපස කරුව මසා ගන්නවා. ඊළඟට මම ඉදිරිපස පළුවේ බෙල්ට් එක මසා ගන්නවා. ඒ සඳහා බෙල්ට් එකේ හරිමැද සහ කරුව මූට්ටු වන ස්ථානයට මේ විදිහට පින් එකක් තියාගෙන මේ විදිහට ඉන සඳහා බෙල්ට් එක සම්බන්ධ කර ගන්නවා. ඊළඟට බෙල්ට් එක පැත්තට මේ විදිහට මෙහෙම වාසිය තබාගෙන මසා ගන්නවා. නැවත අඟල් භාගයක් නවමින් මේ විදිහට ඉදිරිපසට පෙරලාගෙන මසා ගන්න. අවශ්‍ය නම් ඉහළින් උනත් මැස්මක් දාගන්න පුළුවන්. මම ඉහළිනුත් තවත් මැස්මක් දාගන්නවා. ඊළඟට මම පිටිපස පළුවේ ඉහළින් අඟල් භාගයක් නවමින් මැස්මක් දාගන්නවා. පිටිපස ඉලාස්ටික් කර ගැනීම සඳහා ඉලාස්ටියේ දිග වශයෙන් ඉනවට 2කින් බෙදුව මිනුමින් අඟල් 3ක් අඩු කරමින් මම ලබා ගන්නවා. මේ ප්‍රමාණයට මම ඉලාස්ටිය කපා ගන්නවා. කපාගත් ඉලාස්ටික් කොටසේ කෙළවර මම මේ විදිහට අඟල් භාගයෙන් නැමූ ස්ථානයේ ඉහළටම තබමින් මේ විදිහට ටැග් කර ගන්නවා. නැවත මම දෙකට මේ විදිහට නවමින් ඇඳගත් රේඛාවට මේ විදිහට නවාගෙන පහළින් දිගටම මසා ගන්න ඉලාස්ටිය නැසෙන්නේ නැති විදිහට මේ විදිහට ඉලාස්ටිය අදින්මින් අයිනෙන්ම මසා ගන්න. ඊළඟට මම කරුව මසාගත් ස්ථානයෙන් කෙලින් මේ විදිහට මැස්මක් දා ගන්නවා ඉලාස්ටිය පෙරලීම වැළැක්වීම සඳහා. ඊළඟට මම ඉදිරිපස සහ පිටපස අංශය මසා ගන්නවා. ඊළඟට මම යට වාරිය සඳහා අඟලක් තබා ගත්තා. අඟල් භාගයක් නවමින් තවත් භාගයක් නවමින් මේ විදිහට යට වාටිය මසා ගන්න. ඊළඟට මම ඉන්සීම් එක මසා ගන්නවා ඇතුළත
මුට්ටුව මේ විදිහට යට වාටියේ සිට මසා ගන්නවා. හරිම ඉක්මනින් ලේසියෙන් පහසුවෙන් මහගන්න පුළුවන් කලිසමක් තමයි මම අද ඔයාලට කියා දුන්නේ. තවත් මේ වගේ වීඩියෝ දාපු ගමන්ම බලන්න try me YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට සුබ දවසක්. Try me, like, share, subscribe.